ඔව්. තාත්තා එන්න එපා කියන්නේ තමයි මං ආවේ. තාත්තා එන්න එපා කියද්දිද ආවේ? ඔව්. රයිට්. තේරවිල්ලක් කාලා දිනවා. ඇදලා ගත්තා, තමලා ගැව්වා, මලක් පිපුණා, මල පාර වුණා. සක්ෂන් කම්පෂර් ආ පවර් ආ එක්සෝස්. ඒගොල්ලෝ දැන් කාර් එකක් ගත්තා කියලා හිතන්නකෝ. මම අනේ බුරුල් වෙන පැත්ත දන්නේ. තද වෙන පැත්ත දන්නේ. දන්නේ නැහැ. පොල්ලට වඩා ලොකුයි මේ ඇක්සල් එක. දැන් එතකොට මේ සෙනෙහස් පුතා මට කියන්නකෝ දැන් ඉස්කෝලේ වැඩ කටයුතු කොහොමද මේ ඒවට ගොඩක් ආසයිද? ඉස්කෝලේට තිබු මේ දවස්වල කොහොමද කරගෙන යන්නේ? මට ඉස්සර කියන්න ඕන. ඉස්කෝලේ නේද බෑ? අනිවාර්යෙන්ම බෑනේ ඒක. ඉස්කෝලේ නේද බෑනේ. ඒක නේද කොහොමද කරගන්නේ? ඒක අනිවාර්යෙන්ම බෑනේ. මේ එක දවසක් මේ මොන්ඩිසෝරි යද්දි මෙයා මේ යතුරු වලට හරි ආසයි මේ වාහන වල. යතුරක් එක දවසක් මම බලපුවා කාර් එක ස්ටාර්ට් කරන්න යතුරු නැහැ. යතුරු අරන් ගිහලා මේ ඉස්කෝලේ. සාමාන්‍ය දැන් ටූරිසම් බස් තියනවා කියලා කියන්නේ ඒ බස් නිතරම කැඩෙනවා. ඒතර ඒ බස් හදන්නත් හොඳ ඉංජිනේරුවෝ ලංකාවේ ඉන්න ඕනේ. ඒතර ඔයා හොඳ ඉංජිනේරුවෙක් කියලා මේ ලංකාවේ බස් හදනවානේ. එහෙමයි. මෙයා ආවා ඇවිල්ලා ඔයා මහා කම්මැලියෙක් නෑනේ. ඔයා මාර කම්මැලියෙක් නේ කියලා කිව්වා. සර් බැස්ස කාර් එකෙන්. ඔයාලා මාර එක්කෙනෙන් මේ හොලුව පුතේ. මොකක්ද අනාගත බලාපොරොත්තු? ඉංජිනේරෙක් වෙන්න තමයි බලාපොරොත්තු නේද? හෙලෝ යාළුවනේ අයිබෝන්. ඔන්න හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මගේ රත්තරන් යාළුවෝ හැමෝම හොඳින් නේද? ඔන්න මං අද ඉන්නේ කටුනායක. ඇත්තටම දැන් දක්ෂතාවල් කියන ඒවා අපිට උපතින් පිහිටන අවස්ථා තියෙනවා. ඊට පස්සේ අපි ඉපදිලා කාලයක් ගිහිල්ලා අපි තරුණ වයටපත් වෙද්දී අපේ දක්ෂතාවල් හඳුනාගෙන ඊට පස්සේ දක්ෂතාවන් එක්ක අපි ඉස්සරහට යන අවස්ථාවක් තියෙනවා. මේ පුංචි දක්ෂයා එයාගේ වයසට නෙමෙයි වැඩ. ලොකු වාහනත් එක්ක හැප්පෙන පුංචි කොල්ලෙක්. අවුරුදු 13ක පුංචි ළමෙක් හොයාගෙන ආවා. ඔන්න මම දයන්නේ ලොකු ගෑරේජ් එක පුංචි පුතෙක් හොයාගෙන සෙනෙහස් පුතා හොයාගෙන තමයි මම ආවේ. අපි ගිහින් කතා කරලා බලමු මේ පුංචි පුතා මේ වෙලාවත් වැඩ ඇති. ඔන්න දැන් මම ගෑරේජ් එකට ඇවිල්ලා ඉන්නේ. මේ ගෑරේජ් එකේ තමයි එයා වැඩ කරන්නේ. අප්පච්චිත් එක්ක ඇවිල්ලා දවස් ගානේ එයාගේ මේ ගෑරේජ් එකේ වැඩ පුරුදු වෙනවා. වැඩ කරන ගමන් ඉන්නකොට තමයි හොයාගෙන ආවේ. අපි අතුලට ගිහලා බලමු එයා මොකද කරන්නේ කියලා. එන්න මත කියන්න. ඉන්නවා පුතා පොඩ කතා කරලා බලමු ගිහිල්ලා. හලෝ අයිබෝන්. වැඩ නේද? උදින්ම තාත්තට වැඩට ඇවිල්ලා නේ? අද ඔන්න ඔයාව හොයාගෙන ආවා මම මේවත් එක්ක චුට්ටක් කතා කරන්න. අද ඉස්කෝලේ නිවාඩුනේ. මේ මොකක්ද දැන් මේ කරන්නේ? ඇක්සල් එකක් ගන්න. එළියට ගන්නවා. KDH එකක් නෙමෙයි. ඔව් KDH. KDH එකේ සම්පූර්ණ දැන් මේ රෝදේ එහෙම පිටම කරලා කරගත්තා නේ? ඔව්. දැන් වයස කීයද? 13. අවුරුදු 13යි. ඒ කියන්නේ 8 වසරේ ඉන්නේ ඉස්කෝලේ නේ. සම්පූර්ණ නම ටිකක් කියන්නකෝ අපිට. සෙනෙහස් විදූෂ. සෙනෙහස් විදූෂ. කොයි ඉස්කෝලේද යන්නේ? සෙන්ටස් මහාවිද්‍යාලයට. රයිට්. එතකොට දැන් කොච්චර කාලයක් වෙනවද තාත්තට මෙහෙම එන්න ගාගෙන? වැඩ පුරුදු වෙනවා ගන්න ඉවරලා. පොඩි කාලේ ඉඳන් වෙනවා. ඒ කියන්නේ එක වසර දෙක වසර කාලේ ඉඳලාම? ඔව්. රයිට්. දැන් ඉතින් මොනවද කරන්න පුළුවන් ඇත්තටම? එන්ජින් එකක් ගලවලා හයි කරන්න පුළුවන්. සම්පූර්ණ එන්ජින් එක ගලවලා හයි කරන්න පුළුවන්. මේ KDH එක? ඔව්. KDH එකේ එන්ජින් එක ගලවලා හයි කරන්න පුළුවන්. නියමයිනේ. යාළුවනේ මට නම් හිතා ගන්නවත් බෑ. බලන්නකෝ මේ KDH එකක්. KDH කියලා කියන්නේ අපි කවුරුත් ආස කරන අපිට හීනයක් වෙච්ච වාහනයක් නේ. ඒතර KDH එක සම්පූර්ණ එන්ජින් එකක් ගලවලා එන්ජින් එක බාලා මේ සම්පූර්ණ ෆිට කරන්න පුළුවන්. ඔව්. ලෙඩ හොයන්නත් පුළුවන්. රයිට්. ඒතර දැන් අවුරුදු අපි 4-5ක් විතර දැන් මේකත් එක්ක ඔට්ටු වෙනවනේ. අපි තාත්තත් එක්ක කතා කරලා බලමු. දැන් පුංචි පුතා බලන්න KDH වාහනයක් සම්පූර්ණයෙන් ගලවලා හයි කරන්න පුළුවන් කියලා කියන්නේ කොයිතරම් විස්කමක්ද ඒක. ඉතින් පුංචි කාලේ ඉඳලා දක්ෂතාවය යාගේ ළඟ තියෙනවා. ඒ නිසාම තමයි ඔන්න මම මෙයාව හොයාගෙන ආවේ. ඉතින් අද ඔන්න KDH එක සම්පූර්ණ රෝදයක් ගලවලා මේ මොකද්ද මේ කරලා තියෙන්නේ? ඔයිල් සීල් එක ගන්න. ඇප්සන් ඔයිල් සීල් එක ගහන්න දෙන්නවද? ඔව්. රයිට්. ඉතින් ඔයිල් සීල් එකම ගහන්නත් පුළුවන්. ඒකත් පුළුවන්. ඉතින් ඔන්න ඔයිල් සීල් එක ගහන්නලු යන්නේ. අපි පොඩ්ඩක් බලමු යා කරන වැඩේ. දැන් මෙහෙම වාහනයක් ගෙනල්ලා ඉවරලා මේ ලෙඩක් තියෙනවා මගේ මේ ටයර් එකේ පොඩි ප්‍රශ්න වගේක් තියෙනවා කිව්වට පස්සේ ඔයාට ඒ ලෙඩේ හොයාගන්න පුළුවන්. ඔව්. නියමයි. දැන් එතකොට පුංචි කාලේ ඉඳලා තාත්තත් එක්ක එන්න හිතුනේ මේ මෙහෙම මෙතන තාත්තත් එක්ක වැඩ කරන්න ඕනේ මේක ඉගෙන ගන්න ඕනේ කියලා හිතුනේ. මට ආස හිතුණා. ආස හිතුණා. තාත්තත් ඔයා පුංචි කාලේ ඉඳලා තාත්තත් මේකේ වැඩ කරනවා. ඔව්. තාත්තා එන්න එපා කියන්නේ තමයි මං ආවේ. තාත්තා එන්න එපා කියද්දිද ආවේ? ඔව්. රයිට්. මොකක්ද අනාගත බලාපොරොත්තු? ඉංජිනේරෙක් වෙන්න තමයි. ඉංජිනේරෙක් වෙන්න තමයි බලාපොරොත්තු නේද? ඒ කියන්නේ රට ගිහිල්ලා මේ අපේ රටේ දිනගත දේවල් පිටරට ගිහිල්ලා හොඳට ප්‍රගුණ කරලා එහෙම රට යන්නත් කල්පනාවක් තියෙනවද කොහොමද? ඔව්. මම රට ගියොත් යන්නේ ආම්පන්න ගන්න විතරයි. ආම්පන්න ගන්න විතරයි. රට ගියොත් යන්නේ ඒ කියන්නේ අවශ්‍ය ආයුධ ගන්න විතරට යන්නේ. මේ ලංකාවට තමයි සේවය කරන්න ආසනේ. ඔව්. මේ ලංකාවෙන් පිට ගිහිල්ලා මේ වැඩ කරන්න කැමති නැහැ. නෑ. රයිට්. ඒක ගෑරේජ් එක දිනු කරගෙන තාත්තත් එක්ක වැඩ කරන දෙකටම. ඔව්. නියමයි.
KDH කියලා කියන ගොඩක් කට්ටිය ආස වාහන යන්නේ. ඔව් KDH විතරමද කරන්නේ ගොඩක් වාහන කරනවා මොනවද කරන්නේ වාහන සාමාන්‍යයෙන්? ගොඩක් කම ගන්නවා. ඔයා දන්නේ මොන වගේ වාහනات එකද කරන්නේ? ඕනවානේ පුළුවන්. ඕන වාහනයක් පුළුවන්. මේ ලොකු එන්ජින් තියෙන ඕන වාහනයක් එක්ක වැඩ කරන්න පුළුවන්. රයිට්. ඒතර දැන් මේ ආයුධ ඕන එකක් වාහන දුරනවානේ. ඔව්. ඒතර දැන් පාසලෙන් ලැබෙන සහයෝගය කොහොමද? දැන් ඉස්කෝලෙන් කියන්නේ නැද්ද මේ ඉස්කෝලෙන් දන්නවද ඔයා මෙහෙම ගිහලා වැඩ කරනවා කියලා? ඉස්කෝලෙන් දන්නේ නැහැ. ටීචර් විතරයි දන්නේ. ටීචර් විතරයි දන්නේ. නියමයි. එතකොට මේ ටීචර් වුණත් අනිවාර්යෙන්ම ආශිර්වාද කරනවා නේද? ටීචර් මොකද කියන්නේ ඉතින්? ටීචර් මොකක්ද කියන්නේ? ඔය වැඩ කරාට කමන්නේ. ඔව්. ඉස්කෝලේටත් කරන්න කියලා. ඉස්කෝලේටත් කරන්න කියලා. ඒතකොට දැන් ඉස්කෝලේ වැඩ කොහොමද? හොඳට කරනවද ඉස්කෝලේ වැඩ? ආ පන්ති කීවෙනියද? 13. 13 13 වෙනියා. නියමයිනේ. එහෙනම් ඉස්කෝලේටත් හොඳට කරනවා මේ වැඩෙත් හරියට කරනවා. දෙකම බැලන්ස් කරලා කරගෙන යනවානේ. නියමයි. දැන් අද මේ වාහනේ සම්පූර්ණයෙන් වාදි කරගන්න යන්නේ. ඔව්. රයිට්. රේසර් එක ගන්න තියෙනවා නේ. නෑ ඔය සීල් එක. ඔයිල් සීල් එක ගන්න තියෙන්නේ. රයිට්. දැන් අපි කොහොමද හඳුනගන්නේ ඇත්තටම මේ ඔයිල් සීල් එක ගිහිල්ලා නම් මොකද වෙන්නේ කියලා කියන්නේ? මේ තියෙන ඔය ගාලා. ඔයිල් පාරක් යනවා නේ. රයිට්. මේ මෙහෙම ඔයිල් පාරක් යනවා නම් අනිවාර්යෙන්ම ඔයිල් සීල් ගිහිල්ලා තියෙන්නේ. ඔව්. ඒතකොට ඔයා දන්නවා මේ ඔයිල් සීල් ගහන සම්පූර්ණම ඒතකොට තාත්තගෙන් සහයෝගය ලැබෙනවද මේක ගලවන්න නැත්නම් තනියම ගලවනවද? තාත්තා දන්න දෙයක් තිබ්බොත් කියලා දෙනවා. කියලා දෙනවා. ඊට පස්සේ තනියෙන් ඔක්කොම ගලවලා කරලා වැඩ ටික කරගෙන යනවා නේ. ඔව් ගලවන්න අපහසු වුණත් ගලවලා දෙනවා. ගලවලා දෙනවා. ඔව්. රයිට්. ඒතකොට දැන් ඉස්කෝලේ යන දවස් වලට කීයට දෙන්නේ මෙතනට? 3ට විතර එනවා. ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා බට්ටියක් කාලා එහෙම එනවා. තව පවුලේ කවුරුද ඉන්නේ? තව අයියා කෙනෙක් ඉන්නවා නංගි කෙනෙක් ඉන්නවා. අයියයි නංගි ඔයයි. තාත්තයි අම්මයි. ඔව්. රයිට්. ඒක අම්මා මොකද කියන්නේ? අම්මා නම් එච්චර මේ කන්නේ. ලොකු කැමැත්තක් නැහැ. ඒකට ඔයා කැමති නිසා කරනවා. ඔව්. ඉතින් මේක ඇවිල්ලා හොඳ දෙයක් නේ ඉතින්. මේක මොකද මේක ලෝකෙන් පිළිගත්ත දෙයක්. වාහනයක් හදනවා කියලා කියන්නේ ඒක හැමෝටම කරන්න බෑ. ඒ දක්ෂතාවය හැමෝටම නැහැ. ඉතින් ඔයාට ඒ දක්ෂතාවය තියෙන නිසානේ ඔයාට හිතනවා මේක මම කරන්න ඕනේ කියලා නේ. ඔව්. ඉතින් මේ අපි හිතන දේ අපි ආස දේ තමයි අපි කරන්න ඕනේ නේද? ඉතින් හොඳ රටට වැඩදායී පුද්ගලෙක් වෙන්න තමයි ඕන වෙන්නේ. ලංකාවේ හොඳ ලොකු වාහන කරන්න ලොකු ගෑරේජ් එකක් දාන්න කවදා හරි තාත්තට එකතු වෙලා තාත්තට ලොකු හයියක් වෙන්න තමයි ඕන ඕනේ. නියමයි. දැන් ඔගේ ඔයිල් සීල් එක ගැහුවානේ. ඔව්. නියමයි. ඔන්න දැන් KDH එකේ ඔයිල් සීල් එක ගැහුවා. ඊට පස්සේ මේක ෆිට කරගන්න තියෙන්නේ නේ. බලමු එහෙනම් කොහොමද කරන්න කියලා. මෙයා දැන් මේ ඇක්සල් එක ගලවලා සම්පූර්ණයෙන් මේක දැන් භූමිතල වලින් හොදනවානේ. මේක සර්විස් කරනවා වගේ තමයි නේද? ඇක්සල් එක සර්විස් කරනවා. ඒක සර්විස් කළා ඉවර සම්පූර්ණයෙන් දැන් තනියෙන් ෆිට කරන්න එහෙම ඔක්කොම පුළුවන් නේ. ඒකේ සහයෝගය නැතුව කාගේවත්? මුල් කාලේ තාත්තගෙන් සහයෝගය ලැබුණා. දැන් එහෙම ඕනේ නැහැ. දැන් ඉතින් ඔක්කොම ගලවලා ෆිට කරන්න දන්නවා. ඔයිල් සීල් එක තනියෙන් ගැහුවා දැන් නේ. KDH කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි කාගේ හීනයක් වෙච්ච වාහනයක් නේ. ඒතකොට සම්පූර්ණ KDH එකක් එන්ජින් එකක් ගලවලා ෆිට කරන්න පුළුවන් කියලා කියන්නේ ඒක කොයිතරම් ලොකු දක්ෂතාවයක්ද. ඉතින් ඒ දක්ෂතාවය පෙන්වන්න තමයි ඔන්න මම අද මේ මීගමු සයිඩ් එකේ මීගමු රෝඩ් එකේම තියෙන මොකද්ද මේ ගෑරේජ් එකේ පුතේ නම? අරුණ මෝටර්ස්. අරුණ මෝටර්ස්. රයිට්. ඉතින් මේ ආයතනයේ ප්‍රධානියාගේ පුංචි පුතු පුංචි කාලේ ඉඳලම මේ දෙයට ගොඩක් දක්ෂයි. ඉතින් තාත්තා එපා කියලාත් නැහැ. මොකද ඒ දක්ෂතාවය යාගේ තියෙන නිසා එයා කැමැත්ත නිසාම ඒකට ඉඩ දීලා තියෙනවා. ඉතින් දැන් බලන්න මෙයා මේ සම්පූර්ණ එක්සෙල් එකක් කලවලට සේල්ස් කරනවා. දැන් අපේ කාලේ ගත්තම අලුත් ජෙනරේෂන් එකේ ළමයි මේ වගේ දේවල්ට ඇත්තටම කැමති නෑනේ. ඉතින් මෙයාගේ නම් හීනේ ඇත්තටම ඉංජිනේරුවෙක් වෙන්න. ඉතින් ඒක තමයි වැදගත්ම දේ. සාමාන්‍යයෙන් මට කියන්නකො ඇත්තටම දැන් මේ KDH එකක් හරි ලොකු වෑන් එකක් හරි ආවොත් මේ වෑන් එක ඇතුළේදී වෑන් එකේදී ඔයාලට මොනවද කරන්න පුළුවන් දේවල් කියලා පොඩ්ඩක් මට කියන්න. බැටරි චාර්ජ් වෙන්නේ නැත්නම් ඕල්ටර්නේටර් එක ගලවලා හැදුව හැකි. හදවන්න පුළුවන්. ගෑස් කට් ගිහිල්ලා හෙඩ් එක ගලවලා දැන් ගෑස් කට් එක දැම්ම හැකි. ගෑස් කට් දාන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍ය එන්ජින් එකේ ඒ වගේ ලෙඩ මොනවද දෙන්නේ ලෙඩ සාමාන්‍ය? ගෑස් කට් ගිහිල්ලා බැටරි චාර්ජ් වෙන්නේ මෝටර් එක වදින්නේ. මෝටර දෙන්නේ. කාබ්‍රේටර් වල ලෙඩ එනවනේ කට්ටියගේ කපාටම. දැන් සාමාන්‍යයෙන් මේ KDH වගේ වාහන වල කාබ්‍රේටර් නැහැ නේද? ඒ වේ කාබ්‍රේටර් නැහැ නේද? පරණ වාහන වල තමයි කාබ්‍රේටර් තියෙන්නේ නේ. ඒ සාමාන්‍ය කාබ්‍රේටර් වල තියෙන වාහන අමාරුද? එච්චරම එහෙම අමාරුක් නැහැ නේ. දැන් කාබ්‍රේටර් සාමාන්‍යයෙන් බයිසිකල් වල කාබ්‍රේටර් එනවනේ. දැන් කාබ්‍රේටර් එන වාහන වල කාබ්‍රේටර් එක ගලවලා සම්පූර්ණයෙන්ම සුද්ධ කරලා ඒවා ඔය තියෙනවනේ පොඩි පොඩි මේ ජෙට් වගේ ජෙට් නම් මොනවද තියෙනවනේ චුටි චුටි ඒවා සර්විස් කරලා අඩුපාඩු දාලා ඉවරලා සම්පූර්ණ ෆිට කරන්නත් වඩා පුළුවන් නේ. ඊට පස්සේ දැන් සාමාන්‍ය KDH වාහනයක එන්ජින් එකක් ප්‍රශ්නයක් ආවොත් එහෙම ඒක ඔයා හඳුනගන්න කොහොමද එකපාරටම ගෙනත් දැම්මට පස්සේ? ගලවද්දි බලාගෙන ගලවන්නේ. බලන්න ගලවන්න ඕනේ. ලෙඩේ හොයාගන්න මීටි මීටි ගලවන්න ඕනේ. ලෙඩේ හොයාගෙන තමයි ගලවන්න පටන් ගන්න. කොහොමද ලෙඩේ හොයාගන්නේ සාමාන්‍ය? දැන් කවුරුද සාමාන්‍ය මොන වගේ ලෙඩ දෙන්නේ? හෝස් එකකින් වතුර ලීක් වෙනවා කියලා හිතමුකෝ. ඔව්. ඒ වතුර යන තැන මුලින්ම හොයාගෙන තමයි ගලවන්නේ. ගලවන්න ඕනේ. ඔව්. රයිට්.
ඊට පස්සේ ලෙඩිය මේ හරි ගස්සන ලේසියිනේ. ලෙඩිය හොයාගෙන ගලවුවොත් තමයි හොඳ නේද? දැන් සාමාන්‍යයෙන් ડોක්ටර් කෙනෙකුට අතින් ඉස්සලම ලෙඩිය හොයාගෙන බෙහෙත් දෙන්නේනේ. ඒ වගේ ඔයා දැන් සම්පූර්ණ එන්ජින් එකේ මොකද්ද ලෙඩිය කියලා හොයාගෙන ඊට පස්සේ මේකට අවශ්‍ය දේ මොකද්ද කියලා ඔයා තීරණය කරනවා නේ. ඒතකොට දැන් එහෙම තීරණය කරද්දී තාත්තගෙන් අහනවද කියලා තාත්තා මම මේක දැන් මේ තමයි මේක ලෙඩේ. මම දැන් මේක කරන්න යන්නේ කියලා තාත්තට ගිහින් කියනවද? ඔව්. ඒක තාත්තා කියනවා මේ විදිහට තමයි කරන්න ඕනේ කියලා නේ. ඔව්. රයිට්. මුලින්ම මේ ආයුධයක් අල්ලලි වල වැඩ පටන් ගන්න කවද වගේද? 3 වසරේදී වගේ. 3 වසරේද වගේ. රයිට්. දැන් 3 වසර දැන් ඉන්නේ 8 වසරේ. අගෙන අවුරුදු 5කට වැඩි කාලයක් ඇවිල්ලා දිනවනේ. ඔව්. නියමයිනේ. කොල්ලට වඩා ලොකුයි මේ Excel එක. ඉතින් මේ දැන් ඔන්න KDH එකේ Excel එක සර්විස් කරලා ඔයිල් තෙල් දාලා පිහිදලා කරලා ඔක්කොම කරලා දිනනේ. ඔව්. එතකොට දැන් Excel එකේ මීට දාන්න ඕනද නේද? රයිට් ඔන්න Excel එක දැන් දාගත්තා. දැන් නිවැරදිව තියෙනවා කට්ටයක් මොකද වැටෙන්න තියෙනවද ඔගේ? ඔව් එන හතර තියෙනවා. එන හතර තියෙනවා. ඒකට කට්ටේ ගන්නට වට ගන්න ඕනේ. කොහෙන්ද මේ ඕවරෝල් එක හම්බුනේ? තාත්තා මහලා දුන්නා. ඔව් තාත්තා මහලා දුන්නා. එහෙමයි. අපි මේ දෙයක් කරද්දි මේ අපි කරන වෘත්තියට ගරු කරන්න ඕනේ පුතා. හා? ඒකට දා අපිට වෘත්ති පිළිහිටන්නේ නේද? රයිට්. දැන් ඇන ටික දාගන්න ඕනේ. රයිට්. දැන් ඔයාගේ වයසේ ඉන්න අනිත් ළමයි අතර මේ මජන් අල්ලන්න කැමති නැහැ නේ. කළු පාටයිනේ මජන්. ඒතර දැන් මේ මජන් අල්ලන්න කැමති නිසා ඒ ළමයි සමාන ඒව කරන්නේ නැහැ. දැන් ඔයාට එහෙම හිතෙන්නේ නැද්ද? නෑ. ඔයාට හිතෙන විදිහට මට කියන්නකෝ දැන් ඇත්තටම දැන් ඔයා මේ දේ කරන් යද්දි දැන් ඔයාගේ පාසල් ළමයෙක් වුණත් මේක දැක්කොත් එහෙම මේ මජන් නානවන්නේ කීරවල කියන්නේ. එතකොට දැන් ඔයාට කොහොමද එහෙම හිතෙන්නේ? මොකද හිතෙන්නේ ඔයාට? ඉතින් මං කරන රස්සාවනේ එහෙමද? මේක මං කවදාද ඒක දැන් මේක ඉගෙන ගන්නවා. තාම ඉගෙන ගන්න ගමන් ඉන්නේ. ඊට පස්සේ කවදා හරි මම මේක මගේ ජොබ් එක කරගන්න ඕනේ. මගේ ව්‍යාපාරය කරගන්න ඕනේ. එතකොට මේ මං කොහොමද මේව ගා ගන්න ඕනේ නේද? ඉතින් මේක හොඳ රස්සාවක් නේ. වාහන හදනවා කියන්නේ. නේද? ලංකාවේ ඕනම කෙනෙක් පිටරටක ඕනම කෙනෙක් වාහනයක් ගන්න ඕන කෙනෙක්ට හීනයක් තියෙනවනේ. දැන් වාහන පදින්න බැරිද ඉතින්? පුළුවන්. වාහන පදින්න පුළුවන්ද? මේ වාහන? එහෙමද? ලොකු වාහන පදින්න පුළුවන්. නියමයි. ඉතින් කියන්නේ සාමාන්‍ය මේ මහා පාරේ අරන් යන්නේ නැහැ නේවනේ. නෑ. තාත්තත් එක්ක යනවා ගියයි. තාත්තත් යනවා නම් ගියාකි. පොඩි රෝමක් යන්න පුළුවන් නේ. නියමයි. ඉතින් මොන වගේ වාහනක්ද දැනට පැදලා තියෙන්නේ? අය එළිය තියෙන කාපාට කාරක වැදලා තියෙනවා. කහපාට කාරක. අය දැන් මේ KDH එක පදින්න පුළුවන්ද? පුළුවන්. නියමයි. දැන් ඉතින් අවුරුදු 18 සම්පූර්ණාට පස්සේ ගන්නවා ලයිසන් එක. ඔව්. ලයිසන් අනිත් ඉවර වෙලා වාහනයක් පදිනවනේ. ඔව්. දැන් අපි මේ ඔයිල් සීල් එකක් ගහලා ඉවරයි නේ. ඔයිල් සීල් එකක් ගහලා ඉවරයි. මේ මොනවද මේ තියෙන්නේ? මේවා මේ ලයිනර්. ලයිනර් එක. බ්‍රේක් ලයිනර් නේ. බ්‍රේක් ලයිනර් කියන්නේ ඕක තමයි නේද? KDH දැන් ඕක සම්පූර්ණ ෆිට කරනවා නේ. ඔව්. මොන බලන්න අපේ සෙනෙහස් පුතාගේ වැඩ සම්පූර්ණ KDH වාහනේ ඇක්සල් එක ගලවලා ටයර් එක ගලවලා ඇක්සල් එකක් ගලවලා ඊට පස්සේ ඒකට ඔයිල් සීල් එකක් ගහලා ඊට පස්සේ දැන් එන ටික දාලා ඉවරලා හරි විදිහට මේක ෆිට කරන්න ඕනනේ. දැන් ඒතර දැන් සාමාන්‍යයෙන් මේ වගේ වාහනයක් ලොකු කෙනෙක්ගේ වාහනයක් නේ. දැන් මේ වගේ වාහනයක මේ වගේ දේ ෆිට කරාට පස්සේ දැන් මේකට අපි වක් කියන්න ඕනේ. මේක හරියට කරාද කියලා වෙලා. දැන් ඔයාට ඒ විශ්වාසය තියෙනවා මම මේක හරියටම කරා කියලා නේ. තාත් ඇවිල්ලා දැන් ඔයා වැඩි කරලා ගියාට පස්සේ චෙක් කරනවා මේක හරියටම කරලා තියෙන කියලා. චෙක් කරනවා නේ. චෙක් කරලා ඉවරලා වාහනේ හරියටම පැදලා බලලා මේක හරියද කියලා බලලා තමයි දෙන්නේ නේද? රයිට්. ඒකට දැන් ඔන්න ඔයිල් සීල් ගහලත් ඉවරයි. සම්පූර්ණ දැන් මේක ෆිට කරනවා. නියමයි. ඔන්න දැන් ඇක්සල් එක යන ටිකක් දාගත්තා නේ. දැන් ඊට පස්සේ ටයර් එක ඇතුළට බස්සන්න තමයි තියෙන්නේ නේද? නෑ මේ ලයිනර් ටික. ලයිනර් ගහන්න ඕනේ. දැන් අපි දන්නේ නැහැ නේ ඒක බානවා දැන් ලයිනර් ගහන්න එපා ඉස්සලාම. ඉස්සලාම ලයිනර් ගහ ගන්න ඕනේ. එකපාරටම දැන් රෝදේ පස්සන්න බෑ. ලයිනර් ගහ ගන්න ඕනේ. දැන් එතකොට මේ සෙනෙහස් පුතා මට කියන්නකෝ දැන් ඉස්කෝලේ වැඩ කටයුතු කොහොමද මේ ඒවට ගොඩක් ආසයිද? ඉස්කෝලේට තිබු මේ දවස්වල කොහොමද කරගෙන යන්නේ? මට ඉස්සර කියන්න පොඩ්ඩක්. ඉස්කෝලේ නේද බෑ? අනිවාර්යෙන්ම බෑනේ ඒක. ඉස්කෝලේ නේද බෑනේ. ඒක නේද කොහොමද කරගන්නේ? ඒක අනිවාර්යෙන්ම බෑනේ. ඉංජිනේරුවෙක් වෙනවා කියලා කොට පස්සේ යාට ගොඩක් දේවල් අවශ්‍ය වෙනවා නේ අධ්‍යාපනයේ පැත්තේ. ඒතර මොනවද මේ ඔයාට දැන් ඒ සම්බන්ධ තියෙන දැනුම කොහොමද? ඒකට ඉංග්‍රීසි ඕනේ. ඉංග්‍රීසි ඕනේ. ගණිතය විද්‍යාව. ගණිතය විද්‍යාව ඕනේ. දැන් අපේ රටේ හරි මුළු ලෝකෙම ඉන්න ඉංජිනේරුවන්ට අනිවාර්යෙන්ම මේ ගණිත දැනුම, විද්‍යා දැනුම සහ ඉංග්‍රීසි අනිවාර්යෙන්ම ඕනේ නේ. අපි ලංකාවේ හිටියත් එකයි, පිටරටකට ගියත් එකයි, අනිවාර්යෙන් පිටරට ගියොත් අනිවාර්යෙන් ඉංග්‍රීසි ඕනේනේ. ඒ වගේම ගණිතය විද්‍යාවත් ඕනේ නේ. ඒ තුනත් එක්ක බෙදලා තමයි මේ ඉංජිනේරුවෙක් කියලා කියන කෙනෙක් බී වෙන්නේ. රයිට්. ඔයාට දැන් ඒ දැනුම තියෙනවා. ඉස්කෝලේ 8 වසරේ ඉන්නේ. ඒතර පන්ති 13 වෙනියා. දැන් ඒතකොට පාසල් වැඩයි මේකයි ඔක්කොම බැලන්ස් කරගෙන පාඩම් කරන සාමාන්‍ය පාඩම් කරන්නේ මොන වගේ වෙලාවටද? රැට පාඩම් කරන්නේ. දැන් මේක ඉවරලා කීයද ගෙදර යන්නේ? වැඩ තියෙන ඔක්කොම ඉවරලා තමයි ගෙදර යන්නේ. ඒ කියන්නේ රෑ 8ට 9 වුණොත් ඒ වගේ වෙනකම් ඉන්නවා. ඔව්. වැඩි වෙනකම් ඉන්නවා. කම්මැලි නෑ.
නෑ. ඒ කියන්නේ ඉංජිනේරුවෙක් වෙනවා නම් කම්මැලි වෙලා බෑනේ. අර අම්මට තාත්තට කොච්චර ආදරේද? හුඟක් කාලේ. හුඟක් ආදරේ. දැන් තාත්තා නිසානේ මේ ආభాෂයේ ඉන්නවටනේ. තාත්තා මේ කරන වැඩ පුංචි කාලේ ඉඳලා බලන් හිටියා. ඒ නිසා තාත්තට අනිවාර්යෙන්ම සපෝට් එකක් දෙන්න ඕනේ. තාත්තා වගේම හොඳ වැඩකාරයෙක් වෙන්න ඕනේ. රයිට්. ඒතර දැන් තාත්තා මේ කටුනායක 18 90 පැත්තේ තාත්තා ඕන කෙනෙක් දන්නවා දැන්. ඒතර දැන් මේ ලොකු වාහන විතරමද කරන්නේ මෙතන? පොඩි වහනක් කරනවා. පොඩි වහනක මොනවා වගේ කාර් පොඩි කාර් වෑන් වගේ වෙන කරන්නේ. කාර් වෑන් බස් ත්‍රිවිල් නම් මනන්නේ නැහනේ. ඒතර කාර් වෑන් බස් වගේ ලොකු වාහන තමයි හදන්නේ නේද? එතකොට දැන් ඉංජිනේරුවෙක් කියලා ඉස්සරහ ලොකු ටූරිසම් බස් එකක් හදනවද? ටූරිසම් බස් ලොකු ඒවා හදනවනේ. එතකොට දැන් සාමාන්‍යයෙන් ටූරිසම් බස් කියලා කියන්නේ අපේ රටට ඩොලර් එන ක්‍රමයක්නේ. සුද්ධ අපේ ලංකාවට ආවොත් අපේ රටට ඩොලර් එනවා. එතකොට ඒ ඩොලර් එන්න නම් අපිට මේ හොඳ ටූරිසම් බස් තියෙන්න බෑ නේද? අපේ ලංකාවේ හොඳ ටූරිසම් බස් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් දැන් ටූරිසම් බස් තියෙනවා කියලා කියන්නේ ඒ බස් නිතරම කැඩෙනවා. එතකොට ඒ බස් හදන්නත් හොඳ ඉංජිනේරුවෝ ලංකාවේ ඉන්න ඕනේ. ඒතකොට ඔයා හොඳ ඉංජිනේරුවෙක් කියලා මේ ලංකාවේ බස් හදනවනේ. නියමයි. ඒතකොට මේ තාත්තා වගේම තාත්තගේ නම අරන් යන තමයි හදන්නේ නේද? ඉස්සරහටත්. නියමයි. එතකොට මේ සෙනෙහස් කියන නමෙන් ලොකු ගෑරේජ් එකක් දාලානේ ඉස්සරහට නේද? ඉතින් අපි සුබ ප්‍රාර්ථනා කරනවා ඔයාට දිගටම මේ දේ ලස්සනට කරගෙන යන්න ලැබෙන්න කියලා. හැමදාම අත්දැකීම් ගන්න ඕනේ. තාත්තත් එකතු වෙලා මේ අත්දැකීම් අරගෙන දැන් මීට වඩා හොඳ වැඩකාරයෙක් වෙන්න තමයි ඕනනේ. පාසලට අනිවාර්යයෙන්ම කරන්න. හරිද? අනිවාර්යෙන් පාසල් වැඩ වලට හිත යොමු කරලා ඔයාලා කිව්වනේ දැන් අනිවාර්යෙන් ඉංජිනේරුවෙක් වෙනකොට අනිවාර්යෙන් ගණිත දැනුම ඕනේ, විද්‍යාව දැනුම ඕනේ, ඉංග්‍රීසි දැනුම ඕනේ කියලා. ඒ තුනට හොඳට හිත යොමු කරලා ඒ වල ටිකත් ලස්සනම කරගන්න ඕනේ. එතකොට දැන් මේ පුංචි යන මේ දාගෙන යනව නේද? එතකොට දැන් මේ පුංචි යන මේ ඔක්කොම දාන තැන එහෙම ඔක්කොම මතක තියාගන්න ඕනේ. දැන් මේකට බුද්ධිය මම කියන්නේ මේ මතක තියාගන්න ඕනේ හැමදේම නේද? නැත්නම් ඉතින් වැරදි යන්නේ දෙමුත් එහෙම මෙතන කචල්ලයක් වෙනවනේ. එතකොට දැන් ඒව ඔක්කොම මතක තියාගන්න කොහොමද කරන්නේ දැන් ඒවා දැන් මෙතනට අවශ්‍ය ආයුධ කොහොමද තීරණය කරගන්නේ ගෙනල්ලා ඒ ගැන පොඩ්ඩක් මට විස්තරයක් කියන්නකෝ. නටලින්ම යුවේ. නටලින්ම හොයන්න පුළුවන්. අවශ්‍ය ආයුධය මොකද්ද කියලා. රයිට්. දැන් මේ ආයුධ ඔක්කොම දුන්නවද? ඔව්. සාමාන්‍යයෙන් ගෑරේජ් එකේ තියෙන ආයුධ ටිකුත් මට කියන්නකෝ දැන් මොන වගේ දේවල්ද සාමාන්‍යයෙන් මේ වගේ දේවල් කරන්න අවශ්‍ය වෙන්නේ? අඬු ඕනේ. ඔව්. යතුරු ඕනේ. නියන්න ඕනේ. ලොක් අඩු ඕනේ. ලොක් අඩු ඕනේ. ලොක් පන්න අඩු ඕනේ. ගිරා අඩු ඕනේ. පයිප් පරිංචි ඕනේ. පයිප් පරිංචි ඕනේ. මේ දේවල් මතක තියාගන්න තමයි. බොක්ස් පැනල් කෑලිත් ඕනනේ. එතකොට දැන් මේක හරියටම තද කරලා හොඳට දැන් ඔයාගේ ඇඟේ හයිය ඇද්ද මේක තද කරගන්න? හයිය ඇතිනේ. පිට තමයිනේ. ශක්තිය නැති වුණොත් මැෂින් තියෙනවා. ශක්තිය නැත්නම් මැෂින් තියෙනවනේ. මැෂින් වලින් හරි කරනවා. රයිට්. ශක්තිය නැති වෙන්නේ දැන් ඔය එන්නේ ලොකු වෙනකොට ශක්තිය හොඳ ශක්තියක් ඒ තාත්තා හොඳ ශක්තිය දෙනවා. තාත්තා බලන්න මේ ඔක්කොම වහන හදන්නේ. තාත්තා හොඳ ෆිට් එකක් තියෙනවා. පුතාටත් ඒ ෆිට් එක අනිවාර්යයෙන්ම දී. ඉතින් අර ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා කියනවනේ. අන්න ඒක අපි ගොඩක් තැන් වල දකින්නේ නැහැ. ඔන්න දකින්න දේ හැබැයින් බලා ගන්න තමයි මම අද ආවේ. ඉතින් ඔයාලා මම එක්කනාව මේ අත්දැකීම මේ එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලෝත් එක්ක බෙදා ගන්න. මේ පුංචි දරුවට අවුරුදු 13. එහෙම නැත්නම් ඉස්කෝලේ 8 වසරේ ඉන්නේ. ඉතින් අපේ මීගමු සයිඩ් එකේ එහෙම නැත්නම් මේ කටුනායක තියෙන හොඳ ඉස්කෝලේ තමයි යන්නේ. ඒ ඉස්කෝලේට යනකම් මම පාසල් වැඩ කරන ගමන්ම තමන්ගේ තාත්තගේ මේ ව්‍යාපාරයට පුංචි කාලේ ඉඳලා හිත යොමු කරලා අම්මත් එක්කම ගිහිල්ලා බලන් ඉඳලා අද මේ වෙනකොට සම්පූර්ණ KDH වාහනයක එන්ජින් එකක් ගලවලා ෆිට කරන්න. එහෙම නැත්නම් මේ ටයර් එකක් ගලවලා බාලා මේකේ ඔයිල් සීල් ගහන්න ඒ වගේ කාටත් අපිට ලේසින් හිතා ගන්න බැරි දේවල් කරන පුංචි දරුවෙක් මෙයා. වෙනස් පුතා. මොකක්ද දැන් ඔය කරන්නේ? ඩ්‍රම් එකේ ඉරිසලා තිබ්බනේ. ඒ ඉරි මේකෙත් තිබ්බා. ඒකේ ඒ අනුව ඔයිලුත් තිබ්බා. ඔයිලුත් තිබ්බා. ඔව් ඒ බලන්න තමයි මේ මදින්නේ. මදින්නේ. ඒක නැත්තම් මේක මේ අර බ්‍රේක් ලයිනර් ටික අල්ලන්නේ නැහැ නේ මේකට නේ. බ්‍රේක් පදින්න දෙනවා නේ. ඒ ඔහොම සුමට කරාට පස්සේ කඩදාසියකින් හොඳට බ්‍රේක් පදිනවා නේ. රයිට්. එතකොට මේකේ ඔක්කොම ටික කරලා ඉවරද? බ්‍රේක් ටික හරි ගස්සලා තියෙන්නේ. ඔයිල් සීල් ඔයිල් ලයිනර් ගැහුවා. දැන් ඔක්කොම ටික ක්ලියර් නේ. හරි ගස්ස ඔක්කොම ටික. දැන් මේක ෆිට කරලා දෙන්න දින්නේ නේද? හරි. ධම්මදාර රෝදේ දාන්න තියෙන්නේ නේද? රයිට්. දැන් ඔක්කොම ඉවරයි නේ? දැන් ඔක්කොම හරි. දැන් ඔයිල් සීල් ගහලා බ්‍රේක් හදලා රෝදේ ඔක්කොම ෆිට කරා. පුංචි පුතේ මට කියනකො දැන් ඇතරම දැන් මේ ඇයි මේ බෙන් ඔයිල් සීල් ගහන්න වෙන්නේ ඇයි මේ හදිස්සියෙම ඒ වගේ දේවල් වෙන්නේ ඒ වගේ ලෙඩෙන්නේ ඇයි එකපාරටම? ඩ්‍රයිවර් මාමලාගේ වැඩ තමයි. ඒකනේ මේගොල්ලෝ ඩ්‍රයිවර් මාමලා පදින්න තුලිට ඉවරයි නේද? නෑ මං එහෙම නෙමෙයි කියන්නේ. එහෙනම් ඩ්‍රයිවර් මාමලාලා පොඩි හරි කාර්මික දැනුමක් තිබ්බනම් හොඳයි කියලා කියන්නේ. ඇයි එහෙම ඔය කියන්නේ? ඒ කියන්නේ ඉදමුකෝ රජයේ වැඩ කරන එක්කෙනෙක් හරි ව්‍යාපාරයක් කරන එක්කෙනෙක් හරි එයාලට තියෙන පොඩි මේක අරමුණ. කාර්යයක් ගන්න වාහනයක් ගන්න. ඔව් ඔව්. ඒගොල්ලෝ දැන් කාර් එකක් ගත්තා කියලා හිතන්නකෝ. ඇණයක් බුරුල් වෙන පැත්ත දන්නේ. තද වෙන පැත්ත දන්නේ. දන්නේ නැහැ. දැන් හදිස්සිය දුර ගමනකදී වාහනේ කැඩුණොත් මොකද? ඔව්. නෑ මොනවා ටයර් එකේ උලන් ගියා කියලා හිතන්නකෝ. ඔව්.
ස්පෙයා වීල් එකම දාගන්න දන්නේ අන්නේ අලිය ගත්තට දැන් හින්දුවකුත් ගන්න ඕනේ නේ අනිවාර්යෙන් මන්නේ වගේ. ඉතින් ආයුධලිකුත් තියෙන්න ඕනේ බෑන් එකේ. ආයුධලිකුත් තියෙන්න ඕනේ යන තැනක තමන්ගේ වාහනයක් හදාගන්න පුළුවන්කම තියෙන්න ඕනේ නේ. එතකොට මේ වුණා නම් මගදී කරදරයටපත් වෙන්නේ නැහැ. රයිට්. එතකොට දැන් පාසලේ යාළුවෝ මොකද කියන්නේ දැන් ඔයා මේ දැන් ඔයා නම් දන්නවනේ ඔයාගේ වාහනේ කරනොත් එimhe ඔයාට කවදාද හදාගන්න පුළුවන් පාරදී නේ. මන්න යාළුවන්ට කියලා තියෙන්නේ පුංචියේ කාර්මික දැනුමක් තියාගන්න කියලා. දැනුමක් තියාගන්න කියලා. ඒක තමයි වටින්නේ නේද? දැන් මේ KDH වාහනේත් හදලා ඉවරයි. දැන් මේක පොඩ්ඩක් පැදලා පෙන්නමු පිනේ. දැන් මේකද පදින්නේ මොකද්ද පදින්නේ? කාර්යයක් තියෙන එක. කාර්යයක්. දැන් මේ බස් එකයි වෑන් එකයි ගියාට පස්සේ කාර්යය පොඩ්ඩක් පැදලා පෙන්නමුනේ. රයිට්. ඉතින් එහෙනම් ඔන්න අපි පණිවිඩයක් දෙනවා කාර්මික දැනුම පොඩ්ඩක් හරි තියාගන්න ඕනේ. වාහනයක් තියෙන මාමල නැන්දලා අනිවාර්යයෙන්ම කාර්මික දැනුම පොඩ්ඩක් තියාගන්න. එතකොට ඔයා දුර ගමනක් යද්දී වාහනේ ස්පෙයා වීල් එකක් එම ගියොත් එම් මාරු කරන්න දැනුමක් තියෙන්න ඕනේ. දැන් පුංචි පුතා ඒ වගේ පණිවිඩයක්ත් ඔයගොල්ලන්ට දෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මග තියාගන්න කාර්මික දැනුමක් ලබා ගන්න ඕන නම් මේ පුංචි පුතා වැඩ කරනවා බලන් ඉන්න ඇවිල්ලා. ඔයාට ඒත් කාර්මික දැනුමක් ගන්න පුළුවන්. සෙනස් පුතා මේක පරණ වාහනයක් නේ. මේ කොහෙ මොකද්ද මේ වාහනේ රට? එංගලන්තේ වාහනයක්. එතකොට මේකේ එන්ජින් එකත් හරි අමුතුයි. දැන් ඉතින් අර දැන් කාලේ ඉන්න අලුතෙන් එන හයිබ්‍රිඩ් වාහන වලට වගේ නේ මේක පරණ එන්ජින් එකක් නේ තියෙන්නේ. එතකොට දැන් මේකේ මේ මොකද්ද මේක? මේ කාබ්ලේටර් එක. කාබ්ලේටර් එක. එතන මේ එන්ජින් එක හරි වෙනස් දැන් අනිත් වාහන වලට වැඩිය. එතන මේ කොහොමද ඒක කියන්නේ අපි? මේක වෙනස්ලා කියන කාබ්ලේටර් එක. වෙනවා මෙඩිකෝල් එකෙන් හයි වෙලා කම්පියුටර් බොක්ස් තියෙන්නේ. ඔව්. ඒ වගේ නෙමෙයි මේකත් වෙනස්. වෙනස්. මේක අනිත් එක තමයි දැල්කෝ එක. දැල්කෝ එක. ඔව්. මම මෙතනට හයි වෙන්නේ. එතනට හයි දෙන එක නේද? ඒක දැන් මේ ගලවලා තින්නේ නේ. මේක රිපෙයාර් කරන්න දෙන්නේ ඔයගොල්ලෝ? ඔව් රිපෙයාර් කරන්න. රිපෙයාර් කරන්න දෙන්නේ නේද? මේ තියෙන දැල්කෝ. උදින් දැල්කෝ එක නේද? රයිට්. ඉතින් මේ තියෙන දැල්කෝ එක. මේ කාබ්ලේටර් එකෙන් එන්ජින් එකට එනවා මේ පිකප් එක. එයාට පස්සේ දැල්කෝ එකෙන් තමයි පත්තු කරලා දෙන්නේ නේද? හරි එන්ජින් එක පත්තු කරලා දෙන්නේ ඒකෙන් නේද? ඔව්. එතකොට දැන් මේ පරණ වාහන හදන්න පුළුවන් කියන්නේ. ඒකත් පුළුවන්. රයිට්. මේ වාහනේ කොච්චර පරණද පුතා? 1900 කොයි වගේ ගණන් වලද? 67. 67. 1967 ආපු වාහනයක්. මොකද්ද මේ වාහනේ නම? ඔස්ටින් 30. ඔස්ටින්. A30. A30. ඔස්ටින් A30. ඉතින් තාම වචනේම කියා ගන්න හරි අමාරුයි චූටි පුතාට. ඈ. ඉතින් දැන් මේ ඒතකොට මේකෙත් අර වගේම බැටරි එකක් තමයි සප්ලයි එක දෙන්නේ. ඒකට මේ වාහනත් වලට හදන්න පුළුවන් නේ. රයිට්. ඉතින් දැන් අලුත් වාහන හදන්න ආස පරණ වාහන හදන්න ආස. දෙකම එකයිනේ. දෙකම එකයි. මේකේ ඔක්කොම එකම තීරය යන්නේ. ඔව්. එන්ජින් එකත් එකයි. ක්‍රියාකාරීත්වයත් එකයි. එකයි. වෙනසක් වෙන්නේ නැහැ. මේක අර මූලික තේ ඉගෙන ගත්තට පස්සේ ලේසි කරන් යනවා නේ. ඔව්. දැන් ඔයාලට සම්පූර්ණ එන්ජින් එකක් බාලා ෆිට කරන්න ඔක්කොම ගන්න පුළුවන්. දැන් ඔය එන්ජින් වල ලෙඩක් කියනවා ආවට පස්සේ එන්ජින් එක ලෙඩේ හොයාගන්න කොහමද? ඔයාගත්තා. බැටරිය charge වෙන්නේ නැත්නම් ඕන් වෙනවා. ස්ටාර්ට් වෙන්නේ නැත්නම් මෝටර් එක. මෝටර් එකේ කේස් එක. නැත්නම් බැටරිය නැත්නම් කොයිල් එක. කොයිල් එක. ඉතින් අන්න එහෙම තමයි ලෙඩ හොයාගන්න නේ. ඔව්. සෙනස් පුතා. දැන් එතකොට මේක මේ වාහනේ මොකක්ද වාද කරන්න යන්නේ? මේක ගිනි පෙට්ටිය වල සමාන කරන්න යන්නේ. ගිනි පෙට්ටියට සමාන කරන්නේ? ඒ මොකක්ද කරන්නේ? තේරවිල්ලක් කාලා දෙනවා ඇදලා ගත්තා තමලා ගැව්වා මලක් පිපුණා මල පාර වුණා. ඔව්. ඒ විදිහට තමයි එන්ජින් එකත් වැඩ කරන්නේ. අපිට පොඩ්ඩක් කියලා දෙන්නකෝ ඒක. සක්ෂන් කම්ප්‍රෙසර් පවර් එක්සෝස්. ඔව්. රයිට්. ඕක තමයි මූලික තියරේ. එන්ජින් එක ඇතුළේ වෙන්නේ ඕක. ඔව්. එතකොට එහෙම වෙලා තමයි ස්ටාර්ට් වෙන්නේ වාහනයක්. ඔව්. ඒ ස්ටාර්ට් වුණාට පස්සේ දුවන්නේ ඒ විදිහට තමයි. එතකොට දැන් මේක ගිනි පිටියට සමාන කරනවා කියවනේ. ඔව්. එතකොට දැන් මේ වාහනේ දැන් මේ වගේ පරණ වාහනයක් ආවට පස්සේ දැන් මේක එකපාරට මේ වාහනේ එකපාරට ස්ටාර්ට් වෙන්නේ නැහැ කියලා කියනවා. ඒතර ඔයා කොහොමද මේක හඳුනගන්නේ මේ වෙලාවේ? ස්ටාර්ට් වෙන්නේ නැත්නම් ඔත් ඒ බලනවා මුලින්ම. ඔයත් එක මුලින් බලනවා. ඔව්. ඊට පස්සේ බැටරිය බලනවා. බැටරි බලනවා. ඊට පස්සේ කොයිල් එක. ඊට පස්සේ කාබ්ලේටර් එක. කාබ්‍රේටර් එක. ඒතර දැන් මේ ඇත්තටම කාබ්‍රේටර් එකෙන් මොකද්ද මේ වාහනේ කරන්නේ? මේකෙන් තමයි පෙට්‍රල් ඇදලා දෙන්නේ. එන්ජින් එකට. එන්ජින් එකට පෙට්‍රල් ඇදලා දෙන්නේ. රයිට්. ඒතකොට මේ වාහනේ මොකද්ද මේ පෙට්‍රල් වාහනයක්ද මේක? ඔව්. මේක පෙට්‍රල් වාහනයක් නේ. රයිට්. පරණ වාහනයක්. ගොඩක් පරණ වාහනයක්. ඒතකොට දැන් මේක මොඩිෆයි කරලා දැන් මේකේ අයිතිකාරයෙක් ඉන්නවද නැත්නම් අයිතිකාරයෙක් ඉන්නවා. හදන ගෙදර දිනනේ. රයිට්. මොනවද කද එන්ජින් වැඩ විතරද කරන්නේ? ඒතකොට ටින්කරින් වැඩ පේන්ටිං වැඩ ඉවත් කරන්න පුළුවන්ද? වෙනම කට්ටිය ඉන්නවා ඒක. ඒවට වෙන කට්ටිය ඉන්නවා. ඔයා කරන්නේ එන්ජින් වැඩ විතරයි. නියමයි. ඒක සම්පූර්ණ මේකේනවත් එන්ජින් එක සම්පූර්ණ කරවලා ෆිට කරන්න වඩා පුළුවන්. ඔව්. නියමයි. ඔන්න අපි පුංචි වැඩකාරයෙක් කාර් එක අරන් එන්න ලෑස්ති වෙන්නේ. කාර් එක අරන් එන්නේ නේ? මේක වදින්න පුළුවන්. බලමු අපි එනවා. රයිට්. මම නගිනද කාර් එකට එනවා. රයිට්. ඉතින් මෙන්න මේ විදිහට කොල්ලා
වාහනේ තරම් යන්නේ ගෑරේජ් එක ඇතුළට. පාරේ තිබ්බ වාහනේ ඇතුළට දාන්න යනනේ. ඔව්. මේ තාත්තගේ වාහනේද? ඔව්. හරි. යන්න අපි එනවා. පේනවද වීඩියෝ ස්ක්‍රීන් එක? ඔව්. උස කියන හරියද යන්නේ? ටිකක් උස කියන හරියද යන්නේ? හා? බලන්න. ඔන්නෝමයි කාර්මික දෙනුමක් තියෙන්න ඕනේ. ඒ වගේම වාහනයක් කෙරවන්න පුරුදු වෙන්නත් ඕනේ නේ. ඔව්. නැත්නම් ට්‍රයල් එකක්වත් යන්න දන්නේ නැහැ. ඒකනේ ට්‍රයල් එකක් යනවා. ලයිසන් ගන්න ට්‍රයල් එක වෙයි නේ. ට්‍රයල් එකක් දෙන්න බෑ. ඔන්න දැන් වාහනේ අරගෙන ගෑරේජ් එක ඇතුළට ආවා. ඔන්න හොමයි වාහන පදින්න නේද? දැන් ඉස්සරහෙන් ලොකුවට පේන තුනට ඉතින් වාහනේ අරන් යන්න පුළුවන් නේ. දැන් බස් වල ගෙන ලේසියෙන් ඉස්සරහෙන් වීදුරු ඔක්කොම පේනවනේ පල්ලෙන්නේ. දැන් මේකේ ඉතින් අර ඉස්සරහෙන් ඉස්සිල බලන්න ඕනේ නේද? මේ ගාඩ් එකේ තියෙන. ගාඩ් එක තියෙනවනේ. ගාඩ් එක උසයි වටේ නේද? I think ඇත්තටම සෙනෙහස් කියලා කියන්නේ පුංචි වුණාට වයසින් පොඩි වුණාට ලොකු වැඩකාරයෙක්. ඉතින් මේ පුංචි වැඩකාරයාගේ ආදරණීය පියා තමයි මේ ඉන්නේ. අයිබෝන් තාත්තා. අයිබෝන්. ඉතින් දැන් පුංචි පුතා අවුරුදු 5 6 එහෙම නැත්නම් මොන්ටිසෝරි කාලේ ඉඳන්ම අම්මත් එක්ක ඇවිල්ලා මේ වැඩේ බලන් ඉන්නවා. ඔව්. ඊට පස්සේ බලන් ඉඳලා මේකේ අවබෝධය අරගෙන ඉවරලා මේ වෙනකොට දැන් හොඳ දක්ෂකම් පානවනේ මෙතන. මම කියන ගෑරේජ් එකට එන යන හැම කෙනාම දන්නවා මෙයාගේ පුංචි වැඩ කර. දැන් ආපු ගම කියන්නේ කො පුංචි බාසුන් නැහැ නැද්ද කියලා. ඉතින් ඒ නම හැදුණා දැන් මෙයාට. ඉතින් එහෙම ආදරෙකුත් දැන් දිනාගෙන තියෙනවා. ඒතර දැන් මම ආවා ඇත්තටම මගේ channel එක කරා අපේ ලංකාවේ අය ඉන්නවා පිටරට ගිහිල්ලා මේ වගේම ලංකාවේ දුක් විඳලා පිටරට ගිහිල්ලා ලොකු ලොකු කම්පැනි වල වැඩ කරනවා. ඒගොල්ලෝ හරි ආසයි මේ ලංකාවේ පුංචි අය දක්ෂතාව බලන්න. ඉතින් මේ වගේ දක්ෂයෙක්ට මං හිතනවා ලංකාවේ වගේම පිටරට තැනක් අනිවාර්යයෙන්ම තියෙනවා කියලා. ඉතින් දැන් වයස අවුරුදු 13යි. ඒ කියන්නේ 8 වසරේ ඉන්නේ. ඉගෙනීම අධ්‍යාපනයත් හොඳට කරන ගමන්ම මේ ඔයාගේ ආයතනය තුල මේ ගෑරේජ් එක තුල ඉංජිනේරුවෙක් විදිහට මේ වෘත්තියට ලස්සන ගරු කරගෙන මේ වැඩ කරනකොට මටත් හරි ආසයි. ඒ නිසා මං හොයාගෙන ආවා. ඉතින් තාත්තගේ නම මොකද්ද? මේ අරුණ. රයිට්. ඔයාගේ නම තමයි ගෑරේජ් එකේ තියෙන්නේ. එතකොට දැන් පුංචි පුතාගේ දක්ෂකම් මෙතන ගැන පොඩ්ඩක් අපිට විස්තර කරන්න. ඇයි මෙයා සම්බන්ධ වුණේ මේකට? දැන් මං හිතන්නේ ලංකාවේ ගොඩක් මේ ජෙනරේෂන් එකේ ළමයි මචං ගා ගන්න කැමති නැහැ. පොතපතරමයි අමරතල යොමු කරන්නේ. එතකොට මඩ අල්ලන්නත් දෙන්නේ නැහැ. නමුත් මේ පුංචි දරුවාගේ දක්ෂකම මට නම් මාර දක්ෂතාවයක්. ඒ වගේම බලන කට්ටියට ඒ වගේ වෙයි. තාත්තගේ දහස් පොඩක් කියන්නකෝ අපිට. පුංචි කාලේ ඉඳන්ම මෙයා ආසාවක් තිබුණා මේ ශේෂ්ත්‍රයට. එතකොට මේක දවසක් මේ මොන්ඩිසෝරි යද්දි මෙයා මේ යතුරු වලට හරි ආසයි මේ වාහන වල. යතුරක් එක දවසක් මම බලපුවම කාර් එක ස්ටාර්ට් කරන්න යතුරු නැහැ. යතුරු අරන් ගිහලා මේ ඉස්කෝලේ. ඉතින් ගෑරේජ් එකට ආවත් යතුරක් අරගෙන ගෙදර යනවා. මොනවා හරි දෙයක් අරන් ගෙදර යනවා. ඒ කියන්නේ චූටි අවුරුදු 4 3 වගේ කාලෙදී. ඉතින් ඒ ටිකෙන් ටික මම කිව්වා එන්න එපා මජන් ගා ගන්න එපා. මොකද මේ චූටි මේ සියුම් මේ හැමනේ ඔව් අගල තෝරනවනේ. භූමි තෙල්ලා නම්මන වැදුනහම ගොරෝසු වෙනවා. ඔව්. කොච්චර කිව්වත් අහන්නේ. මම ක්‍රීම් එකක් ඒ මරන් දීලා තිබුණා ඔවා ගන්න. ඉතින් එයා ඉබේම එනවා. ඉතින් මම කමන්නේ. දැන් යාළුවෙක් එක්ක ගියත් සරුංගල් අරින්න කියලා එක ප්‍රශ්න එනවා. එතකොට ඒ වාගේ එක දේවල් වලට යොමු වෙනවනේ. එතකොට මගේ ආදරේ මෙතනින් කැඩුනොත් එහෙම එයා වෙන ආදරේ හොයාගෙන යනවා. එතකොට ඩේන්ජර්. ඒක නිසා මේ මං ඉතින් පාඩුවේ හිටියා මේ වැඩේ ටික කරගන්න කියලා. මගේ තියෙන හෙල්ප් එකක් දීලා. ඒ කියන්නේ අපිට හිමු නැති පැත්තක් අපි ආසයි දරුවන්ට හදන්න. හිමි කරන්න. මේ පුංචි දරුවා තාත්තගේ පස්සෙන් ඇවිල්ලා ඉවරලා මේ අවුරුදු 13 කියන පුංචි වයසක් 8 වසර කියලා කියන්නේ පුංචි වයසක්. අපේ ඉස්කෝලේ අපිට හරියට මේ දේවල් තේරෙන්නේ නැති වයස. ඉතින් මේ වයසෙන් මේ KDH කියලා කියන්නේ සාමාන්‍යයෙන් ලොකු මිනිස්සු බදින වාහන. ඉතින් මේ වගේ වාහනයක එන්ජින් එකක ලෙඩක් හොයාගෙන ඒක ගලවලා ඉවරලා ෆිට කරන්න පුළුවන් දැනුමක් තියෙනවා කියලා කියන එක ගැන මාර අගය කිරීමක් අපිට දෙන්න පුළුවන්. ඒතර දැන් තාත්තා කෙනෙක් විදිහට ඒක ලොකු ආඩම්බරයක් ඇති. ඉතින් මට කියන්නකෝ දැන් ඒ ගැන මොකද දැනෙන්නේ? ඇත්තම හරිම ආදරේ මෙයාට. ඔව්. මේ SP මහත්තයත් දැන් ඉන්නේ එක්කෙනා නෙමේ. ඉස්සර එක්කෙනා. SPලා හරිම ආදරේ මෙයාට. ඒ කියන්නේ ඉස්සර හිටියා මේ අතුකොරල මහත්තයා. එතකොට ඒ ඔක්කොමගේ වාහන දැන් ඔෆිස් එකේ අපි. එතකොට එයාත් හරියට ඔකෝ අපි බාසුන්නේ ඉන්නවද කියලා අහනවා. ඒක දවසක් මාර දෙයක් වුණා. මේ SP මහත්තයා ඇවිල්ලා මෙතන හිටියා කාරේ. මෙයා දැන් නැහැ නේව. ඊට පස්සේ මෙයා අරයා මට කිව්වා මේක පොඩ්ඩක් සද්දයක් තියෙනවා බලන්න කියලා. මම මෙයා ජැක් එක ගෙන දුන්නා. මම ජැක් එක ගහද්දි මෙයා ඇවිල්ලා කියනවා ඔයා බහින්න තාත්තට ජැක් එක ගහන්න ඕනේ. ඔයා ඉන්න නිසා බරයි කියලා. ඊට පස්සේ අරයා කියලා
ආයේ එහෙමම හිටියා. ඊට පස්සේ මම ජැක්කේ ගැහුවා. ගහලා ඉවරලා ඊට පස්සේ මේකත් හදලා මං කිව්වා සර් ගන්න කියලා. ඊට මෙයා ගත්තේ නැහැ. මට මෙලවන් යන්න දුන්නා. මං එලවන්ගෙන එද්දි ඇවිල්ලා මෙතන ආවට පස්සේ මෙයා ආවා. ඇවිල්ලා ඔයා මා කම්මැලියෙක් නෑනේ. ඔයා මාර කම්මැලියෙක් නේ කියලා කිව්වා. සර් බැස්ස කාරගෙන් බෑලා මාර එක්කෙනේ නුඹේ කොළුව පුතේ. මට මේ කිව්වනේ කම්මැලියා කියලා. නෑ හොඳ පුතා මගේ තාත්තට ආදරේ වෑ කියලා මෙයාට එදා ඉඳන් මාර හරි. ඉතින් තාත්තගේ පුංචි වීරයානේ. ඉතින් මං හිතන්නේ තාත්තගෙනට මීට වඩා සතුටක් ලබන්න ලෝකේ නෑනේ. තමන්ගේ දරුවා තමන්ට දෙන්න පුළුවන් එකම වටිනාකම ඕක තමයි නේද? නොමග යන්නේ නැතුව හරිමග ගිහිලා තාත්තගේ ව්‍යාපාරයට එකතු වෙලා මේක ගොඩනගාගෙන මේ යන්න පුළුවන් ගමනක් තියෙන හොඳ පැහැදිලි ගමනක් තියෙන පුතාට. ඉතින් ඒක න අපිට ගොඩක් සතුටුයි. තාත්තගෙනක විතර වාට මං දන්නවා හදවතේ තියෙන සතුට කොච්චරද කියලා වෙලා. ඉතින් මේ බලන වීඩියෝ එක බලන ඔයාලටත් මං හිතන්නේ සතුට හිතනවා ඇති. ඉතින් මේ වගේ පුංචි දරුවෙක් මේ පාන දස්කම් ටික බලන් හිටියොත් එම ඔයගොල්ලෝ ඇවිල්ලා ඔයගොල්ලන්ටත් නිකන් ඇස් හදා ගන්න බැරි වෙයි. ඉතින් අපි ඉදිරියටත් මෙයාගේ වැඩ ගැන ඔයගොල්ලන්ට කියන්න. ඉතින් අදට සමුගන්න ලෑස්ති වෙනවා. ඉතින් පුංචි පුතාගේ අනාගතයේ ලස්සන සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදට සමුගන්නවා අපි එහෙනම්. ඉතින් ඔයාලට වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්. ඉතින් එහෙනම් ඔයාලා හැමෝටම ජේසුස් බීටයි ඉස්සරණයි ඊළෙන්න. ජය වේවා.